සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද සමාජයේ වේගයෙන් පැතිරීගෙන යන දෙයක් තමයි මේ බොරු කියන එක. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. තමන්වත් දන්නේ නැහැ තමන් කියන්නේ බොරුවක් කියලා. සමහරු පුරුද්දක් විදිහටත් බොරු කියනවනේ. ඒකට හේතුව ධර්මයේ දැනගත්තත් ලැජ්ජාව හා බය පිහිටා නැතිකම. ඒ නිසා ධර්මයේ ඇසුරින් සොයාගත් කරුණු වලින් මේ ගැන චුට්ටක් කතා කරන්නම්. අපි සියලු දේ කරන්න ඕනේ සීලයේ පිහිටවලා. බුද්ධ ධම්ම සංඝ යන රත්නයන් අවංකවම සරණ ගොස් එහි පිහිටා කටයුතු කළ යුතුයි. මුසාවාදයෙන් වැළකීම කියන්නේ පංචශීලයේ යන සිල්පදයක්නේ. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා හිතු මනාපයෙන් මේ සිල්පදේ බිඳ දමනවා. ඉතින් අකුසල කර්ම ගොඩක් කරගන්නවා. පවට කිසිදු ලැජ්ජාවක් බයක් නැතුව පුංචි හේතුන් වලට ගොඩාක් විශාල බොරු කියන අයත් ඉන්නව නේද? ඒ අය ධර්මය ඇසීමට නොලැබුණු අය හෝ හොඳ මිත්‍රයන් පිරිසක් නොලැබුණු නිසා මෙහි ආදීනව නොදන්නවා වෙන්න ඇති. අනවශ්‍ය අය සමග අනවශ්‍ය කතා කියමින් කාලය ගෙවමින් සිටින පිරිසකුත් මේ අතරේ ඉන්නවනේ. ගොඩක් දෙනා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කටට එන බොරු කියනවනේ. තමන්ගේ ආදරණීයයන් පවා රවට්ටනවා. මේ බොරුව නිසා බලන්න වෙන විනාශය. එහි විපාක ගෙවීමට වෙනවා කියා සිතා එය නවත්ව ගන්නට උත්සාහ කරන්නේ නැහැ. දිනම් භාග්‍යවතුන් වහන්සේ වැඩි අවස්ථාවක රාහුල තෙරුන් වහන්සේ පැන් බඳුනක් සූදානම් කරලා උන්වහන්සේගේ දෙපා සේදුවා. භාජනයේ ඉතිරි ජලය දුටු භාග්‍යවතුන් වහන්සේ වදාළා, පින්වත් රාහුල, මේ භාජනයේ ජලය ටිකයි නේද ඉතිරිව තිබෙන්නේ? රාහුල, ඒ වගේ යම් කෙනෙක් බොරු කියනවා නම් එයාගේ ජීවිතයේ ගුණධර්ම ටිකයි පුරුදු කරන්න පුළුවන් වෙන්නේ. ඊට පසු භාග්‍යවතුන් වහන්සේ ඒ භාජනයේ ජලය විසිකර වදාළා, මේ ජලය ටික විසිකලා වගේ තමයි යම් කෙනෙක් නිතර දැන බොරු කියනවා නම් වතුර ටික විසිකල හිස් භාජනය වගේ මේ පුද්ගලයා දියුණු වෙන්න තිබෙන හැම ගුණධර්මයක්ම විසිකලා වෙනවා කියලා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය මුණින් අතට නැමුවා. පින්වත් රාහුල, මුණින් අතට නැමූ මේ භාජනයට ජලය කතරම් දැම්මත් භාජනය පිරෙන්නේ නැහැ. ඒ වගේ දැන බොරු කියන කෙනා කෙතරම් ගුණධර්ම ඇසුවත්, කෙතරම් ගුණධර්ම වඩන්නට මහන්සි වුණත් බොරු කියනවා කියන කාරණය හේතු කරගෙන ගුණය වඩන්නට බැහැ කියා වදාළා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය උඩ අතට හරවා, පින්වත් රාහුල, කෙතරම් දැන බොරු කියනවා නම් එයාගේ ජීවිතය මේ හිස් භාජනය වගේ සම්පූර්ණයෙන්ම හිස් ජීවිතයක්. යම් කෙනෙක් බොරු කියනවා නම් එයාට අනිත් ඕනෑම පාප කර්මයක් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ බොරුවක් කියන්න හදන විට හිතන්න, මේ බොරුව කියන්න මට පුළුවන් නම් මගේ අතින් ඕනෑම වරදක් වෙන්නත් පුළුවන්. මම පවට බය ලැජ්ජාව නැති කෙනෙක්නේ, ලාභ සත්කාර වලට යට වූ කෙනෙක්නේ කියා තමා ගැනම අනුකම්පාව ඇති කරගන්න. පුංචි බොරුවක් කිව්වත් නිරේ යන අකුසලයක් වෙන්න පුළුවන්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.